සුබදවසක් කියලා පිළිගන්නවා මගේ අලුත් සියලු දෙනාම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ SATA USB converters ගැන. හරි. ඔයා SATA USB converter එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. SATA USB converter එකක් ගන්නකොට ඔයා මෙන්න මේ කරුණු හරියටම බලලා ගන්න ඕනේ. එකක් තමයි ඔයාගේ SATA USB එකේ තියෙන voltage එක සහ ඒක ඔයා භාවිතා කරන purpose එක මොකක්ද කියන එක. SATA USB converters වල මම අද කතා කරන්න යන්නේ මෙන්න මේ voltage කියන කාරණය පිළිබඳව. ඉතින් ඔයා voltage එක ගන්නකොට ඒ device එකේ voltage එක අනුව මේ converter එක ගන්න ඕනේ. ඒක ගත්තොත් එimhe ඔයාලට 5 volts සහ මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් 12 volts කියන voltages දෙක. ඉතින් 5 volts devices ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන laptop, hard disk සහ SATA SSDs කියන devices 5 volts. ඉතින් 12 volts devices ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන් desktop, hard disk සහ SATA DVD writers. ඔයාලා දන්නවා ඇති පරණ DVD writers එහෙම තියෙනවා. ඉතින් ඔයාලා 5 volts devices ගත්තොත් එහෙම 5 volts converters ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඔයගොල්ලෝ ගන්න කිව්වොත් අර එක USB port එකක් විතරක් තියෙන converters තියෙනවා මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ converters වල පේන ඇති එක SATA port එකක් සහ අනිත් පැත්තේ 3.0 port එකක් තියෙනවා USB. ඒ වගේම ඔයාලා දැකලා සමහර එකක් තියෙනවා මේ USB ports දෙකක් තියෙන එකක්. ඉතින් ඒකේ එක USB port එකක් තියෙන්නේ device එක power up වෙන්නේ, එකක් තියෙන්නේ මේකේ data හුවමාරු කරගන්න USB port එකක් විදියට. ඉතින් මේව ඔයාලට use කරන්න පුළුවන් මේ වගේ SATA SSDs, ඒ වගේම මේ laptop hard disk වලට. ඉතින් ඊළඟ කොටස තමයි මෙන්න මේ 12 volts වලින් වැඩ කරන devices. ඉතින් මේ 12 volts වලින් devices ගත්තොත් එහෙම ඔයාලා බලන්න පුළුවන් මෙන්න මේ වගේ converters ඒවට භාවිතා කරන්න පුළුවන්. මේකේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. ඔයාලා පේනවා ඉතින් අර වගේ SATA port එක තියෙනවා. ඉතින් ඔයාලා බැලුවොත් බලන්න පුළුවන් මේ පිටිපස්සේ external AC power adapter එකක් 12 volts power adapter එකක් ගහන්න පුළුවන් jack එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේකෙන් තමයි අපි 12 volts power up එක දෙන්න ඕනේ මේකට. ඒකෙන් අපිට මෙන්න මේ වගේ desktop hard disk සහ ඔයාලට DVD writers මේකෙන් ඔයාලට use කරන්න පුළුවන් USB device එකක් විදියට අර කලින් අපි කතා කරපු converter එකත් එක්ක. ඉතින් මෙතනදී ඔයාලට වැදගත් දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි ඔයාලට මම දැන් කිව්වා 5 volts converter එකක් 12 volts devices එක භාවිතා කරන්න කිසිසේත්ම බෑ. මොකද 5 volts converter එක වැඩ කරන්නේ volt 5න්, අර device එක වැඩ කරන්නේ volt 12න්. එතකොට මෙතනදී voltage එක වෙනස් වෙනවා. කියන්නේ voltage එක අඩුයි device එකට ඕන. එතකොට මෙතන ඔයා ගන්න ඕන converter එක 5 volt එකක් වුණොත් ඔයාගේ device එක 12 volts වෙලා මෙතනදී වැඩ කරන්නේ නැහැ. හැබැයි ඔයා බැරි වෙලාව 12 volts converter එකක් ගත්තොත් ඒක ඔයාගේ 5 volts device එක වැඩ කරනවා. ඒ කියන්නේ ඔයා 12 volts converter එකක් ගත්ත කියන්නකෝ. අන්නේ converter එක 5 volts devices එක කිසිම බයක් නැතුව ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. ඉතින් ඕගොල්ලෝ දැන් බලනවා ඇති ඒ කොහොමද එහෙම වෙන්නේ? දැන් voltage එක වැඩි, මගේ device එක පිච්චෙයිද, මට data නැති වෙයිද, මොන හරි ප්‍රශ්නයක් වෙයිද එහෙම කියලා. ඉතින් එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒකටත් හේතුව විස්තරාත්මකව මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් SATA USB SATA power adapter එක ගත්තොත් එහෙම ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඔයාලා පේන pin out එකේ 5 volts 12 volts සහ 3.3 volts කියලා මෙතන දාලා තිනවා. මෙතන 5 volts සහ 12 volts වලට පේනවා ඇති තැන් දෙකක තමයි voltage එක තියෙන්නේ. ඉතින් අදාළ device එක අදාළ විදිහට මෙතනින් power එක ගන්නවා. කියන්නේ 5 volts device එක 5 volts ඕන නම් මෙතනින් 5 volts විතරයි access කරන්නේ. 12 volts එක access කරන්නේ නැහැ. 12 volts device එක 12 volts ඕන නම් 5 volts access කරන්නේ නැහැ. සමහර device තියෙනවා මේ 12 volts 5 volts දෙකම ඕන වෙන. ඒක එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කොහොමත්ම. ඉතින් මෙතනදී ඔයාලට මට කියන්න ඕනේ වෙච්ච දේ තමයි අර 12 volts converters මේ 5 volts converters එක කිසි බෑක් නැතුව ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මෙතන තැන් දෙකක තමයි port pins තියෙන්නේ. ඔයාලට පේනවා ඇති 5 volts කියන්නේ දැන් 12 volts ඔයා converter එක ගත්තම ඒකේ power adapter එක නැතුව 5 volts
ඩිවයිස් එකක් ඔයාලට යූස් කරන්න පුළුවන්. එතකොට ඒ කන්වර්ටර් එක වැඩ කරන්නේ අර 5 volts කන්වර්ටර් එකක් විදිහට. ඔයාලට මම හිතනවා ඇති මේක තේරෙන්නේ නැති කියලා. මොකද මේක ටිකක් පැටලිලි සහගත වෙන දෙයක්, ටිකක් පැටලෙන දෙයක්. එහෙමත් තේරෙන්නේ නැති වෙන හින්දා මම ඔයාලට පොඩ්ඩක් මේක වීඩියෝ එකකින් පෙන්නනවා. මොකද මගේ ළඟ තියෙනවා ඒ වගේම කන්වර්ටර් එකක්. අද මේ තියෙන මගේ ළඟ තියෙන කන්වර්ටර් එක මේක SATA to USB කන්වර්ටර් එකක්. මේ 12 volt තියෙන version එක. මෙන්න මේ වගේ SATA port එක තියෙනවා. ඒ වගේම මෙතන USB එක port එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් මම මේක පිටිපස්ස හරවලා පෙන්නොත් ඔයාලට බලගන්න පුළුවන්. අන්න අර 12 volts adapter එක ගහන්න පුළුවන්. මෙතන DC jack එකක් මෙතන තියෙනවා පිටිපස්සේ. ඉතින් මේකට ඔයාලට 12 volts jack එක plug කරලා අර මං කිව්ව 12 volts desktop hard disk සහ DVD writers වගේ දේවල් මේකෙන් වැඩ කරගන්න පුළුවන් USB විදියට. මම ඔයාලට අරන් පෙන්නන්න වගේ එකක්. මෙන්න මෙතන මගේ ළඟ තියෙනවා SATA DVD writer එකක්. ටිකක් පාරණ එකක්. මෙතන SATA DVD writer එකක් ඔයාලට පෙන්නන්න. ඉතින් මේකක් වැඩ කරන්නේ volts 12න්. මෙන්න මේ වගේ තමයි SATA port එක තියෙන්නේ. මේවා වැඩ කරන්නේ volts 12න්. ඔයාලට පෙන්නන්නම් මේකේ ගහලා තියෙනවා. මෙතන පිටිපස්සේ burning laser කියලාත් ගහලා තියෙනවා. ඉතින් ඔයාලට පේනද මෙතන 12 volts කියලා ගහලා තියෙනවා. 12 volts 2 ampere කියලා. ඒ වගේම 5 volts කියලාත් ගහලා තිබුණා. ඉතින් මේක වැඩ කරන්නේ 12 volts වලින්. ඉතින් මේ වගේ දෙයක් අර කන්වර්ටර් එකකින් අපිට යූස් කරලා පුළුවන් මේක USB through PC එකට ප්ලග් කරලා වැඩ කරන්න. PC එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. වගේ device එකට හානියක් වෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ 5 volts නිකම්ම laptop hard disk එකක්. ඉතින් ඒකේ තියෙන එකම SATA port එකමයි මේ විදිහට connect කරන්න පුළුවන්. කිසි බයක් නැහැ. ඉතින් ඔයාලට බයයි වගේ නම් මෙන්න මෙතන තියෙන desk jack එක ගහන්න යන්න එපා. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ කොහොමත් මේක. ඉතින් එතකොට මේක power up වෙන්නේ මේ 5 volts device එක power up වෙන්නේ මේකේ කෙලින්ම ඔයාලට පේන ඇති 5 volts වලින්. මම ඔයාලට පෙන්නන්නම් මෙතන. ගාලා තියෙනවා 5 volts 1 ampere. ඔයාලට පේනවා ඇති. මේක 5 volts device එකක් නේ. ඉතින් එතකොට ඔයාලට මේක මෙහෙම කෙලින්ම plug කරලා මේ USB cable USB port එක කෙලින්ම PC එකට plug කරන්න පුළුවන්. එතකොට මේක power up වෙන්නේ මෙන්න මේ USB එකෙන් එන current එකෙන්. කියන්නේ මේ USB එක convert එක power up වෙන 5 volts වලින්ම තමයි ඒ device එකත් power up වෙන්නේ. මේක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ලොකු අවුලක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලොකුවට බලපාන්නේ නැහැ. ඒක කමියුනිකේෂන් කරන්න ඇති power එක. ඉතින් ඔය ටික තමයි අද ඔයාලට ගේන්න හිතුනේ වීඩියෝ එක. ආයෙත් කියනවා මෙන්න මේ කන්වර්ටර් එක ඔයාලා ගන්නවා නම් ගොඩක් හොඳයි. මොකද මේක තමයි සුපිරිම කන්වර්ටර් එක මේක. මේක ගත්ත කියන්නේ ඔයාලට ඕනම ඩිවයිස් එකක් මේකෙන් පාවිච්චි කරන්න පුළුවන්. 5 volt එකක් ගන්නවට මේක ගන්න එක ඔයාලට හොඳයි. ඉතින් අද වීඩියෝ එක ඉතින් එච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් ඊළඟ වීඩියෝ එකක් එනකන් ඔයාලා රැඳී ඉන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.